Google DeepMind සමාගම මෑතකදී මේ රොබෝ තාක්ෂණය දැවැන්ත පෙරලියක් සිද්ධ කරන්න පුළුවන් විදිහේ අලුත්ම AI පද්ධතියක් එළිදක්වලා තියෙනවා. ඉතින් මේ පද්ධතිය හරහා රොබෝ කෙනෙක්ට තමන්ගේ අතේ ඇඟිලිම පාවිච්චි කරලා මේ shopping bag එක එහෙම නැත්නම් මේ plastic bag එකක් ගැට ගහන්න හරි එහෙම නැත්නම් light bulb එකක් ගලවන්න පුළුවන් තරම් අතිශය නිවැරදි පාලනයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ තමයි Gemini Robotics 2. කැමරාව ඉස්සරහා එච්චර ලොකු වෙනසක් පේන්නේ නැති. අර නිකන් බෝරින් විදිහට පේන රොබෝලා තමයි ඇත්තටම ඉස්සරහට ලෝකේ වෙනස් කරන්නේ කියලා මේකෙන් ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මොකද ඔයාලා ඕන තරම් දැකලා ඇති අර ඩාන්ස් කරන රොබෝලා. එහෙට මෙහෙට නිකන් නටන රොබෝලා ඔයාලා ඕන තරම් මේ වීඩියෝස් වලින් දැකලා ඇති. හැබැයි ඒ රොබෝලා කරන්නේ ඇත්තටම අර කලින් මතක තියාගත්ත ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර ආයෙත් ඒක කරන එක විතරයි. එයාලගේ මේ ඉන්න අපට පරිසරයෙන් මොන හරි පොඩි හරි වෙනස්කමක් සිද්ධ වුණොත් ඔයාලා දැකලා තියෙ රොබෝලා ඇදගෙන වැටෙනවා. එහෙම නැත්නම් පිස්සු නටන්න පටන් ගන්නවා. ඒත් මේ ප්ලාස්ටික් බෑග් එකක් හරි මොනවා මේ බෑග් එකක් කියන්නේ පොඩි දේවල් වලින් පාව වෙනස් වෙන දෙයක්. ඒක අර අල්ලන සැරේට ඒක හැඩය වෙනස් වෙනවා. ඒ නිසා අර රොබෝලාට මතක තියාගන්න පුළුවන් මේ නිශ්චිත රටාවක් කියලා දෙයක් නැහැ. රොබෝට සිද්ධ වෙනවා ඒ වෙලාවෙදිම ඒ මොහොතේදිම ඒ தත්ත්වය තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න. ඉතින් ඔන්න ඔය දේ වෙනුවෙන්ම තමයි මේ Gemini Robotics 2 නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඇත්තටම AI models දෙකක් එකට එකතු වෙලා තමයි වැඩ කරන්නේ. පළවෙනි එක තමයි reasoning brain. ඉතින් මේකෙන් කරන්නේ පරිසරය නිරීක්ෂණය කරලා මොකද වෙන්නේ කියලා තේරුම් අරගෙන ඊළඟ පියවර සැලසුම් කරන එක තමයි මේ මොඩල් එකෙන් කරන්නේ. ඉතින් දෙවෙනි එක තමයි action model. මේකෙන් කරන්නේ අර සැලසුම් අරගෙන කැමරාවට පේන දේ ඍජුවම අර චලනයන් බවට පත් කරන එක තමයි මේකෙන් කරන්නේ. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි මේක තමයි එකම AI පද්ධතියක් මගින් මේසයක් උඩ තියෙන රොබෝ අතක් විතරක් නෙමෙයි සම්පූර්ණ හියුමනොයිඩ් රොබෝ සිරුරම් පාලනය කරන පළවෙනි අවස්ථාව. ඉතින් මේ රොබෝට පුළුවන් මේ කාමරයක් කරහා එහාට මෙහාට ගිහිල්ලා ඕනනම් පාත් වෙලා මේ රාක්කයක් වගේ දෙයක් උඩින් මොන හරි දෙයක් තියන්න ඕන. ඒ දේ පියවරෙන් පියවර මේ අතරමැද නතර වෙන්නේ නැතුවම කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ එකම මොඩල් එකට හියුමනොයිඩ් රොබෝවරුන්ගේ ඉඳන් තනි රොබෝවත් ඒ වගේම මේ බොස්ටන් ඩයිනමික්ස් සමාගමේ ස්පොට් රොබෝට්ස්ලා දක්වා විවිධ රොබෝ සිරුරු පාලනය කරන්න මේක හරහා අවස්ථාව ලැබෙනවා. ඉතින් මේකේ මේ රීසනින් මොඩල් එක දැනටම ඩිවෙලොපර්ස්ලාට අත්හදා බලන්න AI ස්ටුඩියෝ එකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ පද්ධතියම ඇප්ට්‍රොනික් වගේ සහකාර සමාගම් සඳහා early access මගින් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා.